ඉර බැහැගෙන යන මේ පෝය දවසේ හිතට පොඩි සැනසීමක් හොයාගෙන පන්සල් යන්න මම හිතුවා. බුදු සමිඳුන් ඉදිරියේ මේ මල් ටික පූජා කරලා දෑත් එකතු කරලා වඳින මොහොතේ දවස පුරා තිබුණු හැම විඩාවක්ම අමතක වෙලා යනවා. හිත හරිම සැහැල්ලුයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මගේ හිත කෘතඥතාවෙන් පිරීලා. අඳුර වැටීගෙන එනකොට පන්සලම එකම එළියක් කරන්නේ මේ පහන්සිලු. හඳුන් කූරු සුවඳ මුළු බෝමළුවම වෙලාගෙන. ඇත්තටම මේක දිව්‍යමය අත්දැකීමක්. පන්සලේ හාමුදුරුවෝ පිරිත් නූලකුත් ගැට ගැහුවා. දැන් හිතට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක් සහ සැබෑ නිදහසක්.